මම මේ වීඩියෝ එක දාන්නේ අපේ රටේ ඉන්න මිනිස්සුන් තමයි දාන්නේ. ඇත්තටම දැන් ඔයගොල්ලෝ පුළුවන් තරම් බඩු ටික අරන් යනවා. ඊට අන්තිමට කඩවල වල බඩු ඇත්තෙත් නැහැ. ඊට පස්සේ දැන් මේ දැන් ඔක්කොම බඩු ටික මේ වටේට රටවල වලට මේ අසල නයින් කී ඔක්කොම පටවන් ගියට පස්සේ මේ ඊට පස්සේ අසල කට්ටියට හරි දෙන්න කිව්ව ඒ වගේ නෙමෙයි දැන් ගෙවල් වල මිනිස්සු කරන්නේ. දැන් මෙහෙම ආයෙ තව කුණු අටුවක් එනවා. තව කුණු අටුවක් කරගෙන හිටන් කඩවල තියෙන බඩු ටික ඔක්කොම පටවගෙන එනවා. අන්තිමට බඩුවක් ගන්න දැන් අපේ මිනිස්සුන්ට බඩුවක් ගන්න ඊට පස්සේ දැන් කඩේක බඩුවක් ඉතුරු වෙන්නේ නැහැ. මම දකිනවා දැන් අපේ පාරේ වුණත් සෙනඟ ගෝණි ගණන් පටවන් එන්න ගෙවල් වලට මේ බඩු ටික ගිහිල්ලා. එහෙම ගන්න දෙපා ඇත්තට මම මේ ඉන්නේ සෙනඟකින් කියන්නේ. ඒගොල්ලෝ ඔයාලට ඇති ප්‍රමාණය විතරක් ගෙවල් වල බඩු ගෙනත් දාගන්න අන්තිමට බඩුවක් ගන්න ගියාම කඩේ ඇත්තම කියනම් කඩේක දැන් 89 බෝතලයක්වත් මේ පැත්තේ නැහැ ඔක්කොම ටික පටවන් ගිහිල්ලා. මේ අනාථ කඳවුරු ටික අරන් ගියා වගේ නෙමෙයි අන්තිමට බලද්දි ඒ කඳවුරු නෙමෙයි ගෙවල් වල කඳවුරු තමයි ගහන තියෙන බවුට කියන දන් ගොඩ ගහගෙන. සල්ලි තියෙන මිනිස්සු තමයි කතාව කිව්වේ. ඇත්ත තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් කන්න කික බලු කට්ටියට ගිහින් දෙනවා කියුනේ. ඇත්තනම් පොඩ්ඩක් හිතන්න ඕනේ ඒ කට්ටියට උයන් කන්න වලදක් තියෙනවද? ඈ පිඟානක් කෝපයක් තියෙනවා. පොඩ්ඩක් ඒක න චුට්ටක් අපේ මේ ලංකාවේ මෙච්චර හැමදේම කරන අපේ පෝෂ පැමිලි ඇත්තට මේ මාළි ගොඩාක් ලොකු මෙහෙවරක් පටන් ගත්තා. යා සෝෂල් මීඩියා වලින් එයා නම් ලොකුම ගේමක් ගහනවා. රටේ ඉන්න හැමෝටම ඒ වගේම පිටරට වලින් ගොඩක් ආදාර කරනවා. අෂෙන් මල්ලි තව ඉතින් අපේ නළු නිලිකැලේ අමතක කරන්න බෑ. ඒ වගේම අපේ හැමෝම අපේ හයිෂිකා ටීචර් අපේ මාෂනංගි රටේ ඉන්න මුළු ඔක්කොම සෝෂල් මීඩියා නෙමේ මුළු රටම දැන් එකමුතු වෙලා එකට වැඩක් කරන වෙලාවක මේ වෙලාවේදී ඉන්නේ හැමෝම එකා වගේ එකෙක් විදියට හැමෝම හිතන්න මේ අර පක්ෂයටයි මේ පක්ෂයටයි බැලමැදිරියක් නෑ අපට ඕන අපේ රටේ ඉදිරි ජනතාව එකමුතු වෙලා අපේ දැන් දුකටපත් වෙච්ච අසරණ කියන්නත් එපා ඒ කල්ටිට. ඒක දුකටපත් වෙච්ච ජනතාවට අපි ඒගොල්ලන්ට දැන් නැකී සිටින උදව් කරන්න ඕනේ. ඕගොල්ලෝ ඒගොල්ලන්ට කෑම කන්න දැන් ඔය කන්න දෙන වගේ මේ එනකොට ඉතින් හැම කට්ටියම බඩු මුට්ටුස්සන් එන්නේ නැහැ නේ ගෙවල් වලින් එනකොට ඔයගොල්ලෝ පුළුවන් නම් ඒගොල්ලන්ට පිඟානක් කෝප්පයක් වතුර බොන්න ඒ වගේ දෙයක් ගිහින් දෙන්න ඒගොල්ලන්ට ඔය කෑමේ ඇඳුම් දෙනා වගේ මේ කන්න විදියක් නෑ නේ ඒගොල්ලන්ට ඉතින් බත් මුල දුන්නා වගේ නෙමෙයි ඒගොල්ලන්ට ඊට පස්සේ හරි බඩු දුන්නා කියමු උයන් කන්නේ මොනවද ඒක පොඩ්ඩක් පුළුවන් නම් හොයලා බලලා තියෙන අපේ ලංකාවේ ඉන්න හොඳ මේ සල්ලි තියෙන ධනවත් මහතුරුන් තියෙනවා පුළුවන් විදියට ලිප් තියෙනවා ඒ වගේ ලිපක් වගේ දෙයක් අරන් දෙන්න කියන්නේ පොඩි බූම්තෙල් ලිප් වගේ තියෙන පොඩි දේවල් ඒ වගේ නැත්නම් බූම්තෙල් ඒ වගේ පොඩි ඒ පොඩි දේකුත් මේ කට්ටියට පොඩි ආධාරයක් වශයෙන් කරද්දී ඒ දෙක උදව්වක් වශයෙන් කරනදී අර කොහේ උයන් කන්නද ඉතින් මේ කඳුරේ මේ ලිප් තියන්නේ නැහැ උයන් කන්න ඒ හින්දා පුළුවන් නම් ඒගොල්ලන්ට දැන් ඉතින් ආය ආපහු ගෙවල් වලට යනකොට ඒගොල්ලන් ලිපක් තියා කිසිම දෙයක් ඉතුරු නැතන් තියනද බලන්න පොඩ්ඩක් ඕගොල්ලෝ ඒ ගැන චුට්ටක් අපේ පිටරට ඉන්න යාළුවෝ පොඩ්ඩක් හිතලා බලලා පොඩ්ඩක් ඒගොල්ලොත් මේ ලංකාවේ මේ දුකින් ඉන්න කට්ටියට පොඩ්ඩක් මේ ඔයගොල්ලෝ පුළුවන් නම් ඒ වගේ බාන ටිකුත් අපේ රට වෙනුවෙන් ඕගොල්ලන් මම කියන්නේ පුළුවන් නම් එවන්න කියලා. ඇත්තට ඒගොල්ලෝ උයන්පියන් කණ්ඩත් එපෑ. දැන් ඕගොල්ලෝ බඩු ඉරි ආහාර කියලා සීනිත් ඒගොල්ලෝ මොකද නූඩල්ස් සෝයා මීට් පරිප්පු සැමන් කික ඔක්කොම ගිහින් දෙනවා. අනේ ඉතින් ඒ අසන මේ දුකින් ඉන්න කට්ටිය කොහොමද මේ උයන් කන්නේ දැන් ඒගොල්ලෝ ගෙවල් වලට ගියට පස්සේ වතුර මේ ලිප් වල තියෙනවද ඒවා ගහගෙන හිම්පෙලා කියලා දැක ගෑස් ටැංකි ගහගෙන යන වතුරේ ඒ හින්දා මම කියන්නේ මගේ රටේ ඉන්න අයටයි පිටරට ඉන්න කට්ටිය කියන පුළුවන් තරම් ඒ කට්ටිය උයන් පියා කණ්ඩත් ඒවටත් පුළුවන් නම් ඔයගොල්ලෝ අනේ ඔය මේ කට්ටිය එකතු වෙලා ඒ වගේ පොඩි වැඩේ පිළිවෙලක් කරන්න කියලා තමයි මම කියන්නේ. ඇත්තටම බාණ්ඩ දැන් ඔය නුවරඑළිය පැති වල ඒ කට්ටිය කඳු සම්පූර්ණ ගෙවල් ඔක්කොම නායනවනේ. ඒත් ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ මේ කොහොමද ජීවත් වෙන්නේ ඊට පස්සේ ගියාට පස්සේ ගෙවල් වල ලිපවල තියෙනවද? මේ උයන් කණ්ඩ මේ වලදක් වාජනයක් ඒ දෙයක්වත් තියනවද නෑනේ ඉතින් ඒ හින්දා පුළුවන් නම් ඔයගොල්ලෝ ඒ වගේ මේ ඔය අපේ මුස්ලිම් සහෝදරයෝ ගාව ගොඩක් තියෙනවා ඇලුමිනියම් බාඩු එහෙම තියෙනවා ඒගොල්ලන්ටත් ඒවන් පොඩ්ඩක් මේ කියන්නේ ඔයගොල්ලෝ අනේ ඒගොල්ලෝ වෙනුවෙන් ඒ මේ වාජන එහෙම ටිකකුත් පුළුවන් නම් ඒවත් යවන්න අපේ අසරණ කියන්න එපා ඒගොල්ලෝ දුකින් ඉන්න මිනිස්සු කට්ටිය අපේ දැන් ඉන්නේ අසරණ වෙලා නැහැ ඒගොල්ලෝ හොඳට ජීවත් වෙච්ච සල්ලිකාර හොඳ අද ගොඩක්ම දුකින් ඉන්නේ කට්ටිය හැබැයි තව එකක් කියනවා ඔයගොල්ලෝ ගිහින් ඒගොල්ලන්ගේ විදිහට කැම දෙන්න එකයි අරකයි මේකයි ඒකට වීඩියෝ කරගෙන හැම එකම Facebook දානවා. ඒක කරන්නත් එපා. ඇත්තටම මේගොල්ලෝ දැන් ගොඩක් දුකින් ඉන්න කට්ටියන්නේ. තව කට්ටියක් ඉන්නවානේ අපේ රණවිරුව. රණවිරුව ඇවිල්ලා
ඒගොල්ලෝ යුද්ධයට පුළුවන් තරම් උදව් මේ රට වේරගෙන හැමදේම කරගත්ත අපේ රණවිරු වීර සෙබළෝ ඉන්නවා නේවි ගුවන් ආමි පොලිසියේ හැමෝම ඉන්නවා. ඕගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ මොකද්ද කරන්නේ වැඩේ ගිහින් ඊටන් ඉක්මනට ගිහලා ෆෝන් එක අල්ලන් කැමරාව කරන්න දෙනවා. බලන්න අපේ රටට කොයිතරම් වැදගත් මේ අවස්ථාවේදී රට වෙනුවෙන් පුදුම සේවයක් කරපු අපේ රණවිරු මේ ආයා පෝස්ට් එකේ ඒ රණවිරුව බලන්න ඕගොල්ලෝ ඇත්තම කියන ඕගොල්ලෝ මරා ගත්තා. ඇත්තම බලන්න ඕගොල්ලන් තිබ්බ ඒ කට්ටිය දැන් කොහමද අතින් ඔයාලා ටටා කිව්වේ නෑනේ. ඔය යටි හිටිය ගෑනුත් මන් දැක්ක හිටියා. ගෑනුත් හිටියා මිනිස්සුත් හිටියා. ඔය මෝඩ ඉන්න තිබ්බේ නැන්ද පොඩ්ඩක් අයින් වෙලා හිටන්. අනේ අර රණවිරු මේ කට්ටිය උඩින් ඉඳන් අතවරන හෙලිකොප්ටරේ ඉඳන් මොකටද මේ තේරෙන්නේ නැද්ද? පොලිසිය කට්ටියක් තිබ්බා. පොලිසිය කට්ටිය තිබ්බම මම දැක්ක පොලිසිය කට්ටියකුත් මේ ඉන්නවා මේ පොලිසිය ඇඳගත්තු මහතුරුත් හිටියා. ඒගොල්ලන්ට තිය පොඩ්ඩක් අනේ මේ අර ප්ලේන් එක මේ ලෑන්ඩ් කරන්න හදනකොට පාලමුවට චුට්ටක් අනේ ওই මිනිස්සු පොඩ්ඩක් අයින් කරලා දාන්න. ඒත් මේ කට්ටියත් ඒ කිසිම දෙයක් කරේ නෑ. අන්තිමට අපේ රටට ඊරෝදාර සෙබලෙක් නැති වුණා. අර අහිංසක බිරිඳට දරුවට තාත්තා කෙනෙක් නැති වුණා. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට දැන් හෙනයක් ගහලා තියෙන්නේ ෆෝන් එක. කොහෙ බැලුවත් අල්ලන්නේ ගිහින් ෆෝන් එක. අර මිනිස්සයා මැරලා හිටියත් කමන්නේ උන්ට ෆෝන් එක ඇල්ලුවා නම් කමන්නේ. උන්ගේ දැන් තියෙන්නේ මේ ෆෝන් පිස්සුව තමයි තියෙන්නේ. ඇත්තට වැදගත් දේවලුත් මේ වෙලාවේ දිනනවා. වැදගත් දෙයක් වුණත් මේ අර වෙලාවේදී දැක්ක නේද ප්ලේන් එක ලෑන්ඩ් කරනකොට මේ හෙලිකොප්ටර් එක කොයිතනක් තිබ්බද ඔය මිනිස්සු තනේ අයින් වෙලා පොඩ්ඩක් ඔය මේ ඉතින් අයින් වෙන්න පාලමුඩින් අර කියනවනේ වීඩියෝ තියෙන සෝෂල් මීඩියා වල මෙහෙම සර් අයින් අපි කොහොම හරි මෙතනින් මේ ඊට පස්සේ මම කොහොම හරි මරන්නේ නැහැ උඹලා කොහොම බෙලන කියලා තමයි එයාගේ ජීවිතේ පරදුර තිය තමයි ඇත්තටම එයාගේ මේ හෙලිකොප්ටරය වතුරට මේ ඒත් ගිහින් මු යන කැමරා ගන්න වැටුණා නෑ බං මෙහාට එහාට උන් බලන්නකෝ ඇත්තටම අපේ රටේ ඉන්න සහෝදරයෙක් ඉන්න ආලිය කියලා එයා ඇත්තටම මේ අක්කා පුදුම විදිහට එයා රට ඉන්නේ එයා පුදුම විදිහට මේ රටේ ඉන්න මිනිස්සු ගැන පුදුම ආදරයක් තියෙන එයා මාර විදිහට මේ සැනකරට එයාට හොයලා බලන්න එයාට උදව් කරන මම දන්න විදිහට එයාට පුදුම මේ ලංකාව ගැන එයා පිටරට හිටියත් පුදුම කැකුමකට එයා කතා බහ කරන්නේ ඇත්තටම මම එයාගේ වීඩියෝස් ගොඩක් බලනවා ඇත්තටම තව දෙයක් කියන්න අපේ රටේ ඉන්න සමහර ඉන්නවා රටේ ඉඳන් වුණත් කරන්නේ තමන්ගේ රටට වෙන තමයි කරන්නේ ඒ කියන්නේ රටේ ජාති භේදය අවස්ථන වැඩ කරන මිනිස්සුත් ඉන්නවා පිටරට වලට ගිහිල්ලා අපේ රට වෙන උපරිම උදව් කරන මිනිස්සුත් රටේ ඉන්නවා ඒ කියන්නේ රටේ පක්ෂ භේද කරනවා අර උට බයිනවා මූට බයිනවා අපිට දැන් නැහැ මේ කිසිම පක්ෂයක් දැන් මේ වෙලාවේදී මොන පක්ෂ වැඩක් නැහැ අපිට ඕන අපේ මේ දුකින් ඉන්න පීඩා විඳින ජනතාව අපි නැගී සිටවන්න තමයි එකමුතු වෙන්න ඕනේ. එතන පුදුම කලකිරීමක් තියෙන මේ වෙලාවේදී මේ ඇත්තට බුදුහාමුදුරන්ට බයිනවනේ ඒ කියන්නේ කවුද හන්තාන හාමුදුරු ෆොටෝ ගන්නවා කියලා වීඩියෝ කරනවා කියලා ඒකට මම දැක්ක මේ Facebook එකේ කොහොමද මන් දන්නේ ඒ හාමුදුරු කරන්නේ පුදුම කැපවීමක්. හරිම සීනක දකුණේ අපේ කොල්ලෝ ටික එකතු කරගෙන ගැම්මක් හදාගෙන මුළු රට වටේ එකතු වෙලා ඒ හාමුදුරනේ පුළුවන් පන්සල් ළඟින් ඉන්න අනිත් පන්සල් වල හාමුදුරු එලි බහැරිට යනවාද මේ ඔය වගේ මේව කරන්නේ නෑනේ. මේ අපේ හාමුදුරන්ට තියෙන පුදුම කැපීමක් තියෙන මේ රට වෙනුවෙන් හාමුදුරුවෝ ගොඩාක් මෙහෙවරක් කරන හාමුදුරුවමක් මේ පුදුම ජනතාවට උදව් කරන හාමුදුරුවමක් ඇත්තම හැල්ලක් ලියන්න කලින් මේ Facebook එකේ දැනගන්නත් ඕනේ සෝෂල් මීඩියා දැනගන්න ඕනේ මේ හාමුදුරුවන්ට එහෙම ඉංග්‍රීසි දිකන ඒත් අපේ හාමුදුරුවෝ එහෙම නොසලී ඉන්න හාමුදුරුවමක් කොයි හාමුදුරුවෝ තියා මොන කාට කතා කරත් දැනගන්න ඕනේ ඇත්තට මේ මිනිස්සු මොකද්ද කරන්නේ ඒ දේ බලලා හිටන් දැනගන්න ඕනේ මිනිස්සු කතා බහ කරන්න ඇත්තටම හරි වේදනයි මේ වෙලාවේ මේ රටේ ඉන්න මිනිස්සු කතා කරන හැටි ඒ හාමුදුරුවෝ කට්ටිය එකතු කරගෙන අපබාපෂණක් කළා සීලු ඔක්කොම ඒ ගැම්ම සෙට් එක අපි දකුණු ගායේ පුදුම මම දැම්ම පෝස්ට් එකක් අපේ විදි පොෂමැලි කිව්වා දෙන්න කියලා බෝට්ටු මම දැම්ම රට වටේම ෂෙයා කරා ඇත්තටම පුදුම විදිහට අපේ ගාලින මුළු සෙට් එක බෝට්ටු අරන් ඉක්මනින් කොල්ල ටික බැස්ස එළියට අන්න ඒ තමයි එකමුතුකම කියන්නේ ඇත්තට සමහර මිනිස්සු කියන්නේ එකමුතුකම නෙමෙයි ಜಾති ભેද අවස්ථනම් කොටවනවා ඒක තමයි කරන්න මේ වෙලාවට. එහෙම කළා හරියන්නේ රට එකමුතු කරන්න ඕනේ. එකා වගේ ඉන්න ඕනේ. ඇත්තටම හරි වේදනයි මටත් මේ අපේ නේවි එකේ තවත් සහෝදරයෝ වීර සහෝදර ඇත්තටම වීරයෝ ටිකක් ඒගොල්ලොත් අපේ අතරින් නැති වුණා මේ අර සැඩ පහලට මොයකට මේව කරන්න ගිහිල්ලා ඇත්තට මේ පවුල් වලටත් හරිම වේදනාවක් මේ වෙලාවෙදී කොයිතරම් අපේ රණවිරුවෝ අපේ රණවිරුවෝ කොහේ ගියත් මොන අවස්ථාවකට ගියත් අපේ රටමිරුවෝ අපේ මේ ශ්‍රී ලංකාවෙන් හැමදාම අපේ රටින් නැති මේ අපිව දාලා යනවා
ගං වතුරක් ආවත් යනවා, සුනාමියක් ආවත් යනවා, හැමදේම අපේ රනින් අපේ යුද්ධ නැති වුණා වගේම නැති වෙනවා. ඇත්තටම මේ අපේ මිනිස්සුන්ට කියන්නේ ඕගොල්ලෝ උදව් කරන්න එන හැමෝටම වගේ අතන තමයි දැක්ක බෝට් වලින් මේ පොඩි මල්ලවයක් හිටම් මේ ඒ බේර ගන්න ඇවිල්ලා. ඒත් ඉතින් මේ ගෑණිය කෑ ගහනවා මොකෝ මොකටද යන්නේ? ඔය තාප්ප කැඩනවා මේ. මේ මිනිස්සුනේ ඔය ඕගොල්ලන්ගේ තාප්ප කැඩන එක බලන්න නෙමෙයි මේ මිනිස්සු ආවේ ඇවිල්ලා ඔය කට්ටිය ඔය මේ ඉන්න ගම් වතුරේ බේරගෙන යන තමයි ඒ කට්ටිය ඒගොල්ලන් කෝටි ගණන් ලක්ෂ ගණන් වටින මෝටර් බෝට්ටු ඒ මෝටර් බයිසිකල් ඒවා වතුරට දාගෙන හිටම් නැත්තම් මේ තමන්ගේ දේවල් අයින් කරලා දාලා තමයි ඒගොල්ලෝ ජීවිතේ පාළුවේ තමයි ඒගොල්ලෝ බේර ගන්න ආවේ. ඔයාලා ඒ වගේ කතා කරන්නත් එපා. තව දෙයක් කියනවා මේ ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා හරිම නූගත්. කියන්නේ තමන්ගේ දෙයටම ලොල්ලා ඉන්නවා මේ කිසිම දෙයක් අපට අයිතියක් වෙන්නේ නැහැ. දැන් ගම් අතර පිටාට කරද්දි කොච්චර කිව්වද ඔය යන්න ඒත් නෑ. තටු දෙක තුන කිය නගිනවලු. අන්තිමට තටු දෙක තුන නෙමෙයි අන්තිමට මුළු ගේම යටුණාට පස්සේ තමයි ඔයගොල්ලෝ ඊට පස්සේ ජීවිතේ බේරගන්න හදන්නේ. එහෙම කරන්න එපා. මේ වෙලාවේදී ඔයගොල්ලෝ දුකින් ඉන්න වෙලාව ඔයගොල්ලන් උදව්වට සහායට එන්නේ හැම දෙයකටම ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න. මේ කට්ටිය මොකටද දෙන්නේ මොනවද කියන්නේ? ඇත්තට හැම දෙයක් ගැන හොඳින්ම විමසලවත් වෙන්න මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ ජීවිතේ බේරගන්න. ඔය බඩු මුට්ටු ගැන හිතන්න එපා දෙයියනේ. ඕවා වහගෙන ගිය දෙන්. මන් දැන් මිනිහෙක් ගෑස් ටැංක් එකක් යනවා කියලා වතුරට බහලා ගෑස් ටැංක් වියනවා. තව එකක් තියෙනවා. පෙලක් මෝඩ පවුල් වල ගෑනු ළමයි එකතු වෙලා මේ සැඩ පහලට මන් දැක්කවද මන් දන්නේ මේ සොහිරියක් දාතිබ Facebook එකකට දාතිබ මේ දාතිබ වීඩියෝ එකක්. ඇත්තට මුන් ගොන් බූරුව මුන් මේ වතුරේ සෙල්ලම් කරනවා. බෝල් මේ පිණුම් ගහනවා නටනවා. එහෙම නෙමෙයි ඕගොල්ලන්ට ওই දක්ෂතාව තියෙනවා. ඕගොල්ලෝ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයා හරි. අවුදු ඔය ඉන්නවා දැන් සෙනග ගවතන් වෙච්ච මිනිස්සු වතුරේ ගිහි බැරි ඒ කට්ටිය ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් පීනලා ගිහින් හිටන් ඔයාලා පුළුවන් නම් ඒ කට්ටියකින් බේර ගන්න. නැතුව මේ වෙලාවේ සංදර්ශය පෙන්නලා නාන්න වතුරේ ගෑනුයි මිනිස්සුයි ළමිනුයි පවුල් පිටින් ගිහින් හිටන් ඔතන සංගල හරියන්නේ නැහැ. මේ මහ ජල කඳක් ගලාගෙන යනවා මුන් ගිහින් හිටන් මොන ගමන්ද මන් දන්නේ නැහැ. මුන් ගිහින් හිටන් පිණුම් ගහනවා නටනවා පවුල් පිටින් ගිහින් හිටන් සෙල්ලම් පවත්වනවා. එහෙම කරන්න එපා දෙයි හාමුදුරනේ මේ වෙලාවේදී. අපේ රටේ මේ වෙලා තියෙන විපත පොඩ්ඩක් හිතපල්ලා. ඇත්තටම තව දෙයක් තියෙනවා. අපේ බුදුන් වහන්සේගේ පිළිරු තියෙනවා නේද? කිසිම දෙයක් වෙලා නැහැ. ඒ තමයි අපේ රටට තියෙන බුද්ධ ධර්මයේ අපේ ඇත්තම කියන්නේ පුදුම මේ අපේ රටේ තියෙන පුදුම මේ හාස්කම තමයි බුදු පිළිම. බලන්න කොයි තරම් ගලස් කන්දයක් ගැලුවත් අපේ බුදු වහන්සේලා ඒ විදිහටම ශාන්ත ලීලාවෙන් බලාගෙන ඉන්නවා. ඇත්තටම තව දෙයක් තියෙනවා අපේ රටේ මිනිස්සු එකතු වෙලා මොන පක්ෂ මොන පාටද දන්නේ නැහැ කරපු අර බුදු පිළිමේ වහන්සේට කරපු අගෞරවය දැක්කද කඩලා ගලවගෙන ගිහින් හිටන් පොලිසිය වල ගිහින් තියලා හිටන් ඊට පස්සේ ආයෙ ගෙනත් තියෙනවා එහෙම කළා ඒව තමයි ඇත්තටම කියන පුදුම අපේ මිනිස්සු සමහර කොටස් ඉන්න මොන පාට පක්ෂ දන්නේ නැහැ ඒ එක එකනා එක කතා කියීමට ඇත්තට මේ වගේ බුදු වහන්සේ ඒ වගේ දෙයක් කරපු ඒ හෙනේ තමයි අද මේ වගේ පත්ලා තියෙන අපේ රට. ඇත්තටම අනුරාධපුරේ අර මොකවද ඇත්තම කියන ශ්‍රීමා බෝධිය කපුවා. ඔයාලා දකින්නද වීඩියෝ වල ඒකයි ගෙදර තිබ්බ අහිංසක සත්තුන්ගේ මරපු මලමිනි ෆ්‍රිජ් වල දාගෙන මේ වගේ උතුම් ශ්‍රීමා බෝධිය කපුකමක් කරා කිව්වහම මුන්ට හෙන ගහනවා තමයි. ඒක තමයි මුන්ට එහෙම උනේ. ඇත්තම කියනවා. අපේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩම මේ ස්ථානේ මේ වගේ කපුවෙක් මුන්ගේ කතා කළා දැන්නේ මුන් හින්දා තමයි අපට අද මේ රට මෙහෙම පත් වෙලා තියෙනවා. මතකද තායිලන්තේ වෙච්ච වෙලේ තායිලන්තේ උන් කරේ මොනවද අපේ බුදු පිළිම වහන්සේලා කැඩුවා අන්තිමට මොකද කරේ මොකද වුනේ අන්තිමට බලන්න සුලි කුණාට භූමිකම්ප ඇවිල්ලා ඒ උන් ඔක්කොම ඇත්තම නැති වෙලා ගියා ඒ වෙලාවෙත් ඉතින් බලන්න අපේ බුදු පිළිම වහන්සේලා විතරක් මුස්ලිමි හිටියා නේද ඔයගොල්ලෝ දකින්න නැති වීඩියෝ වලින් ඒ කියන්නේ අපේ රටට බුදු වහන්සේ තරම් වෙන කිසිම ධර්මයක් නැහැ මේ ශ්‍රී ලංකා දීපේට අපේ අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අජානන වහන්සේ තරම් කිසිම අනුස්සති තියනක් මේ ලෝකෙවත් නැහැ. ඒ තරම් අපේ අනුරාධපුරයේ රුවන්වැලි සෑයත් ඒ තරම් හාස්කම් තියෙනවා. ඒවා දෙක තමයි මේ අපේ රටේ ඉන්න ගොම් මිනිස්සු මේ වගේ පූජකයින්ට පූජා පවත්තා මන් තව දැක්ක කවුද මන් දන්නේ දේවාලයක ගෑණිද මොන ගෑණිද මන් දන්නේ කියනවා මේ ඔයගොල්ලෝ සල්ලි වන්ද
මම බඩු වරන් දෙන්න. අනේ දෙයි හාමුදුරනේ ඔය රටවල ඉන්න අපේ අහිංසක සල්ලි වලින් සල්ලි දුප්පත් මිනිස්සුන් වගේ ඉඳලා රටට ගිහින් ඉඳන් කීයක් හරි හම්බ කරලා ඉන්න මිනිස්සුනේ ඔයගොල්ලෝ ඔය ඉන්න සල්ලි ඔය වගේ පාට හොරු ගෑනුන්ට නම් මේ වෙලාවේ දාන්න එපා. මම දැක්ක සෝෂල් මීඩියා එකේ අපේ සහෝදරයෙක් මේ දාලා තිබ්බේ. ඔයාලා ඔය ගෑනුන්ට රැවටෙන්නත් එපා. මොන දෙයියනවාද මන් දන්නේ නැහැ. දැක්ක දාලා තිබ්බා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒ සල්ලි දාන්න එපා. ඒ රැවටෙන්න එපා. ඔයගොල්ලෝ හරියට දෙයක් හොයලා බලලා ඔයගොල්ලන්ගේ තියෙන ඔය එකතු කරගත්ත සල්ලි ටික දාන්න ලංකාවේ හරි තැනකට දාන්න යොදවන්න. ඇත්තට මං කියන්නේ ඔය අපේ ඩුබායි රටවල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ රටවල තියෙනවනේ භාජන හොඳ පොඩි ලිප් ඒවා උයා ගන්න පුළුවන් මේ වෙලාවේදී. ඒ වගේ දේවලුත් මේ ලංකාවේ ඉන්න අපේ ජනතාව වෙනුවෙන් එවන්න කියලා මං කියන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් හොඳ සල්ලි අපේ තියෙන හොඳ ඉන්නම ඩුබායි වල කට්ටිය ඒගොල්ලන්ට මං කියන්නේ ඒගොල්ලන්ට උයන් කන්න බලන් සෙට් එකක් අන්න ඒ වගේ සෙට් එකක් ලිපක් අන් ඒවත් මේ වෙලාවේදී පුළුවන් විදිහට කෑම උයන් කන්නත් දෙන්නේ එපා. ඉතින් මම මේ කල්පනා කරේ දැන් අපේ කට්ටිය ඔක්කොම විහාරක ඔක්කොම දෙනවා. ඉතින් මේ මිනිස්සු කොහොමද කන්නේ කියලා පොඩ්ඩක් ඒක චුට්ටක් හිතන්න මේ වෙලාව හැටියට. උයන් කන්නත් ඒගොල්ලන්ට මේ වෙලාවේදී දෙයක් වෙන්න ඕනේ. නැතුව මේ අතින් කන්න අතින් උයන්න කියලා මොකේ උයන්න වලන් හොයන්න බෑනේ මේ වෙලාව හැටියට කට්ටියට. ඒක හොඳට කට්ටිය කණේ මතක තියාගන්න. එතන තව එකක් කියනවා ඔයගොල්ලෝ මේ ෆොටෝ ගහනකොට අනේ ෆොටෝ දාන්න එපා මේ Facebook එකේ උදේ ඉඳන් රෑ වෙනකන් අපි බැලුවට අපට අපි ගෙවල් අපට උයන් කන්න හිතෙන්නේ නැහැ. ඇත්තට පුදුම අපිට දුකයි මේ රටේ මේ තත්ත්වය ගැන. ඒ හින්දා ඔයගොල්ලෝ අනේ මේ ඔය ඇත්තටම ඔයගේ වැඩක් නැහැ තාගලා පොඩි අහිංසක දරුවන්ගේ ෆොටෝ පවා දානවා මේ Facebook එකේ දාන්න එපා දෙයනේ අපිට හරිම හිත මේ වගේ ඒගොල්ලන්ගේ නැති වෙච්ච අයට කොයිතරම් දුකක් ඇද්ද. ඒ හින්දා ඔයගොල්ලෝ මන්නම් කියන ඔයගේ ෆොටෝ වීඩියෝ දාන්න එපා. ඇත්තට මේවා නවත්තලා දාන්න. ඒ වගේ නෙමෙයි අද කරන්නේ ගිහින් හිටන් තමන්ගේ ෆෝන් එක ගත්තා කියලා වීඩියෝ කරා අන්න දැම්මා. ඇත්ත තව දෙයක් කියන මෝඩ මිනිස්සුනේ ඔය කඳුනා යනවා බලන්න යන්න එපා. ගිහින් හිටන් වීඩියෝ එක ඇල්ලුවා වගේ නෙමෙයි තමන්ගේ ජීවිතේත් නැති වෙනවා. ඇත්තටම තව ගම් වතුර බලන්න යන්න එපා ගොන්. ගිහින් හිටන් ගිහලා වීඩියෝ කරලා යන්න එපා. වතුර බෝට්ටු නෙමෙයි ගහගෙන යයි ඊට පස්සේ. මං කියන්නේ මේ වෙලාවේ ඔයගොල්ලෝ එකමුතු වෙලා අපි එක්කෝම එකමුතු වෙලා පාට පක්ෂ අපට මොන පොදුද මොන ජේවිපීද මොන කිසිම ගුලක් අපට නැහැ. අපේ මේ ජනතාව අපි දැන් කොහොම හරි ඉන්න තත්ත්වයට ගන්න ඕනේ. ඒ හින්දා එකමුතු වෙලා හැමෝම එක වගේ එකතු වෙලා හිටන් මන්නම් කියන්නේ අපි ඔක්කොම මේ වගේ වෙලාවෙත් විශ්ේ එකතු වෙන. තාම ගොඩක් තියෙන මේ සංගීත පවත්තන්න ලැහැත්තිය. මේ නිට්ටඹ එකක් තියෙනවා. තාම මේ කුරුණෑගල ඇත්තට මුන්ට මොංගල්ද මන් දන්නේ මුන් පිස්සෝ. බලන්න මේ රට මේ වගේ විවසනයක් වෙලා තියෙදි මුන් මේ සංගීත සන්දාව පවත්වන්නේ දෙසැම්බර් කියා සංගීත දාගෙන මේ කුරුණෑගලයි නිට්ටඹුවේ මට පුදුම තරහක් තියෙන ඒවට නෑ. ඇත්තටම ඔයගොල්ලෝ ඔය සංගීත පවත්වන්න දෙයියනේ මේ තියෙන ඔය කෝටි ගණන් ඔය ගායකයන් පූජා කරන්න එපා. ඔය තියෙන සල්ලි ටික එකතු කරලා මිනිසුන්ට කන්න බොන ටික උයන් කන්න බඩු ටික අනේ ආන් ඒ බඩු ටික පුළුවන් නම් ඒ බඩු සෙට් එකක් හරි මේව කළා ඔය පවුල් වලට ගිහින් දෙන්න උයන් කන බඩු ටික හරි ඔයගොල්ලන්ගේ සංගීත මේ පවත්වන ටිකට් පත්තු ලිකුණාම දැන් සල්ලි ඇතිනේ ඔයගොල්ලෝ ගාව ඒවා. ඉතින් ඔය සංගීත කණ්ඩායම් පවත්වන වෙලාවක් නෙමෙයි දෙයි හාමුදුරනේ මේ වෙලාව මේ ලංකාව දීපේ මේ වෙලාවේ ඉන්න බුරහක් මේ පුදුම මේ අතත්වයක ඉන්න ඔයගොල්ලන්ට පේනව නේද? මට නම් හරිම තරහයි මේ කුරුණෑගලක් තියෙන මොන පැන්ටසි කෝපි නෙමෙයි දැන් වෙලා තියෙන රටට. ඒ කියන්නේ හිතනවල තමසලා. හිතලා හිටන් මන්නම් කියන්නේ ඔය සල්ලි වලින් දැන් කෑම්බීම ඔක්කොම දීලානේ ඔය කුරුණෑගලයි නිට්ටඹුව කට්ටියට මං කියන්නේ ඔයගොල්ලෝ එකතු වෙලා ඒ කට්ටියට උයන් පියන් කන්න බඩු සෙට් එකකට ගිහින් දෙන්න බලන්න පිසෙට් එකක් ලිපක් පුළුවන් කෝටි ගන්න සල්ලි එකතු වෙලා දිනන සංගීත කණ්ඩායම් ගෙන්නන අයට ඉතින් බඩු ලිපක් උයන් කන්න බලන් සෙට් එක කපන් කන්න පිහියක් නික අතින් කන කණ්ඩේ මිනිස්සු ඒ හින්දා පුළුවන් තරම් මං කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ එකතු මුතු වෙලා මේ මිනිස්සුන්ට කොහොම හරි අනේ ජීවත් වෙන්න මේ මාර්ගේ පාදන්නේ. ඒක තව එකක් කියන ඔය කට්ටිය දැන් ආයෙ දැන් ගම් වතුර ගියා මේ නාය ගියා ඉවරයි. ඊ හිටන් අනේ ඒව තැන් වල ගිහිලා ටින් ගන්න එපා. අපේ දේපල අපේ තැන් ගිහිලා ආයෙ තමන්ගේ තියෙන ජීවිත ටික නැතු කරගන්න තු ඔයගොල්ලෝ රටේ ඔය දේශපාලන මොක හරි කමන්නේ කියන දේවල් අහලා ඔය තැන් වලින් යන්න ගිහින් අනේ දෙන කවුරුද මන් දැක්ක තෙල් දෙනිය කවුද මන් ඉඩම් වගේක් දෙන කියලා නොමිලේ ඉන්න ආන් ඒ තැනක හරි කමන්නේ දෙයියනේ ඉඩමක ගයක් හදාන ජීවත් වෙන්න ආයෙ කඳු තියෙන නායයන් තැන් වලට ගිහින් හිටන් පදිංචිලා
ඔයගොල්ලන්ගේ පහුගිය දේවල් හොයන්න යන්න එපා. දෙයියනේ අපිට දැන් වැදගත් ජීවිතේ. ඔය ගිය දේවල් ඉතින් ගියා. කරන්න දෙයක් නෑ. හම්බ කරත් සල්ලි ගියා. මම දැක ෆෝන් කඩයක් සම්පූර්ණයෙන්ම වැඩක් නෑ. ඉතින් ඒ ව්‍යාපාරෙ ඉතින් ඒ ඔක්කොම වතුර ගිහිල්ලා ඒත් ඉතින් ඒගොල්ලෝ ඉතින් මොනවා කරන්නද ඉතින්? කරන්න දෙයක් නෑ. ඒ වගේ නෙමෙයි තමන්ගේ ජීවිතේ හරි බේරලා තියෙනවනේ. ඒක තමයි අපිට වැදගත්. අපි මේ මැරෙනකොට කිසිම දෙයක් අපි අරන් යන්නේ නෑ. දෙයි හාමුදුරනේ මේ රටේ ඉන්න මිනිස්සු ගොන් ගෑනිය මම දැක්ක වතුරට පයින්න මොකක් හරි බඩුවක් හරි මොකක් හරි යනවා කියලා. කාර් එකක්ද මන්දා. ඇත්තටම බඩු යනවා තමයි. ඉතින් කරන්න දෙයක් නෑ. දෙයි හාමුදුරේ කෝටි ගණන් ගියානේ සුනාමි වලට. ඒවා හිතන්න එපා. ඔයගොල්ලන්ගේ ජීවිතය ගැන හිතලවත් දෙයි හාමුදුරනේ මං කියන්නේ ඔයගොල්ලන්ට ගම් වතුර දැන් පිටාර ගන්නවා කියන කැලණිය ඔය පැත්තේ හැමදාම ගලනවනේ. අපේ මිනිස්සු හැමදාම ඔය පැති වල ගලනපුවාම ගිහින් හිටන් මෙහෙන් ආදාර බෙදනවා. ඒ මිනිස්සු කට කැඩෙනකන් කියනවා ඔය තැන් වලින් අයින් වෙන්න ඔයාලට ගෙවල් දෙන්නම් ඉඩම් දෙන්නම් කියලා. මේ මිනිස්සු කරන්නේ ඇත්තටම ව්‍යාපාර තියනවද මොනවද දන්නේ මුන්ගේ. එතනම ගිහිල්ලා අටව ගන්නවා ලාලි ගහලා ගෙවල් අස්සේ. ඊට පස්සේ කරන්නේ ආය ගම් වතුර ආවෝ කියලා කෑ ගන්නවා. එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ රාජ්‍යයේද මොකಾದ කියන දේ අහන්න. අහලා හිටන් දෙයි හාමුදුරනේ පොඩ්ඩක් පිළිපදින්න. ඇත්තටම ඔය පිළිපැද්ද නැත්නම් විනාශය බලන්න දැන් කොයිතරම් විනාශයක් වුණාද කියලා. දැන් ඔය නායන තැන් වලට අඳුරන තිබ්බා. ඔයගොල්ලෝ මේවෙන් අයින් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ අයින් වෙන්නේ නැහැ. එතනම බකන් නිලන් ඉන්න අපේ ඉඩම අපේ තැන අපේ භූමිය අපේ දේකිපගේ හරියන්නේ නැහැ දෙයියනේ මේ ඔක්කොම කවසක මුළු රටම මේ මුළු ලෝකෙම සුන්නදුලිය යනක් කොයි වෙලෙ කියන්න බෑ. ඒ හින්දා ඔයගොල්ලෝ ඒක හිතන්න ඔයාලා තමන්ගේ ජීවිතය රැකගෙන ගැන හිතන්න මේ වෙලාව හැටියට. මන්නම් කියන්නේ දේපල තණ්හාව ඒ කිසි දෙයක් වැඩක් නැහැ. තමන්ගේ ජීවිතය ගැන හිතලා හිටන් ඔය බඩු ගියාට හුලං ගියාට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා මන්නම් කියන්නේ ඔය කඳු ගණන් තැන් වල ඉන්න අයට පුළුවන් තරම් දැන් කටි ඉඩම් දෙනවා නම් ඒ දෙක ගිහිල්ලා හරි ගියක් හදාගන්න. පුළුවන් විදියට ජීවත් වෙන්න. ඇත්තටම මට නම් පුදුම වේදනාවක් තියෙන මේ දවස් ටිකේ නම් මට උයන් කණ්ඩවත් මේ හිතේ හිතක් නෑ. පුදුම දුකක් තියෙන අපේ මහතුරු දැන් සති දෙකක් විතර ඒගොල්ලෝ රට වෙනුවෙන් වැඩ කරනවා. තව ගෙදර ඉන්න විදියකුත් නෑ ඒගොල්ලන්ටත්. ඒගොල්ලෝ ඉතින් දිවා රෑ රට වෙනුවෙන් වැඩ කරන වීරවරු හින්දා එයාලට මං එයා කතා බහ කරන ඉතින් එයාත් වැඩේ ගෙදර ගැන හොයලා බලනවා. එයාගේ අම්මා ගැන හොයලා බලනවා. කන්න බොන්න ටික හොයලා හැමදේම එයා ඒ වුණා ඒ ගැනත් හොයලා බලනවා. වැඩ කරන ගමන් ගෙදරත් හොයලා බලනවා. මගේ මහත්තයා ඒක හරිම මේ වීරසේබලයේ විදියක් හැටියට මට හරි සන්තෝෂයි. මම ඒ හින්දා මං කියන්නේ අපේ රටේ ඉන්න මිනිස්සු එකමුතු වෙලා මේ වෙලාවේදී නැගී හිටින්න ඕනේ. අපේ අර පක්ෂ මේ පක්ෂ නම් ගාවක වැඩක් නැහැ. අය මිනිස්සු ඔක්කොම එකයි අර අපේ රංජන් අයියා කියන වගේ ඔක්කොම එකයි මල්ලි කියන වගේ ඔක්කොම එකට ගියාම කන බොන ඔක්කොම එක සෙට් එකක් ඔය මන්ති කට්ටිය කියන කට්ටිය. අපේ වැඩක්ම නැහැ මන්තිවරුන්ගේ. මම දැක්ක තව සහෝදරයෙක් කොහෙද නුවර පැත්තේ කියන කවුරුත් ආවේ නැහැ කිව්වා ඒ කට්ටිය බලන්න. ඒ එක්කෙනාගේ යට වෙලා මේ මඩ අනේ මේ මිනිස්සයා තමන්ගේ විදමින් පුළුවන් තරම් කණ්ඩ දෙනවා ගමේ මිනිසුන්ට කොහොමද මන් දන්නේ ඒත් මන් දැක සෝෂල් මීඩියා වලින් ඇත්තටම මේ වෙලාවේදී අපේ රට වෙනුවෙන් බැහැලා වැඩ කරන අපේ ත්‍රිපෝෂ පැමිලි මල්ලිට අෂෙන් මල්ලිට මං කිව්වා වගේ අපේ මුළු අපේ අංජු නංගි අපේ සුපිරිම සුපිරි සෙට් එකක් මේ පාර පුදුම රට වෙනුවෙන් වැඩ කරන්නේ ඒගොල්ලන්ට යෝධ යෝධ වීරිය කැස්සක්වත් හැදෙන්න එපා දෙයි හාමුදුරනේ ඒගොල්ලන්ට කිසිම දුක කරදරයක් වෙන්න එපා අසියලු මුළු සෝෂල් මීඩියා YouTube TikTok Facebook මුළු සේරෝම අද එකමුතු වෙලා පුදුම අපේ ඇත්ත අපේ චතුර අපේ මේ චතුර අයියා මේ දෙනනේ අපේ තාලුක මල්ලිලා හැම මුළු සෙට් එකම මුළු මාධ්‍යවේදීන් අපි හැමෝම එකමුතු වෙලා අපිට තව එකක් තියෙන මාධ්‍යවේදීනි ඕගොල්ලොත් අපට හරි උත්තරයක් දෙන්න හැම දෙයක්ම හරියට අපට දෙනකොට හරි දේ අපේ ලංකාවේ මිනිසුන්ට දෙන්න දැනගන්න මන්දක මොකද මම channel එකේ කියලා තිනවා මෙහෙමයි අකුණු ගහනවා මරවා මෙහෙම කියලා. ඒත් දිනයක් අවසා මොන මගුලක්වත් නැහැ. අපේ මිනිස්සු ඊට පස්සේ ඒකිනුත් බය වෙනවා. මොන දැන් දිට්ටා ගියා දැන් තව එකක් එනවා කියලා කවුද මන්ද කාගේද නිමාමනුස්සේ කතා කරනවා. ඒක වීඩියෝ කාල් දාලා මොකද්ද මන්ද මොන channel එකක්ද මන්ද වීඩ මොකක් හරි එකක් තමයි තිබ්බේ. ඒ හින්දා ඔයගොල්ලෝ ඒ වගේ දේවල් දෙන්න එපා මේ රටට. ඇත්තම කියන්න බොරු දෙන්න එපා. දෙයි හාමුදුරනේ මේ වෙලාවේදී අනිත් මිනිස්සුත් බය කරන්න එපා. කුලප්පු කරන්න එපා. ඔයාලා පුළුවන් තරම් තමන් හිතන්න රට වෙනුවෙන් රට ගැන හිතන්න. ඒ වගේම තමන් ගැන හිතන්න එපා. තමන්ගේ බඩු ගැන හිතන්න එපා දැන්. ඕවා දැන් ඔක්කොම ගියා හේදිලා ගියා. ඉතින් කරන්න දෙයක් කිසිම දෙයක් නැහැ ඔයගොල්ලෝ. දැන් ඉතින් මුලින්ම පටන් ගන්න ඕනේ ඔයගොල්ලන්ගේ ජීවිත.
එහෙනම් ඉතින් ජීවිතේ හරි වෙනුණා තමන් ඉතින් අසරණ අහිංසක දරුවෝ අපේ රටේ කොයිතරම් ඇත්තටම පුදුම වේදනාවක් කියලා දැකගෙන ආයෙ නම් ඒ වගේ ෆොටෝස් දාන්නත් එපා මේ Facebook වලනේ ඔයගොල්ලන්ට ඉල්ල YouTube එකේ Facebook TikTok දාන්න එපා. ඕවා දාලා වැඩක් නැහැ. දැන් ඒගොල්ලන්ට ඒ දෙයියනේ ගෙවල් වල මිනිස්සුව දැක්කොත් එහෙම මේ මිනිස්සු කොහොමද හිත හදාගන්නේ? හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් ඕවා දාන්න නම් එපායි. මම නම් කියන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉන්න පිටරට ඉන්න හැමෝම මේ වෙලාවේ එකමුතු වෙලා ඇත්තට මම දැක්කා මාල්දීවිනුත් අපේ රටට ගොඩාක් ආදාය 1 මිලියන 1.40ක්ද කොහෙද මේ එකතු කරලා බැත්තන පුදුම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවට අපි පිටරට ඉන්න මාල්දීවයේ මේ අපේ රට වෙනුවෙන් උදව් කරන හැමෝම ශ්‍රී ලාංකික ජන වෙනුවෙන් තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ කෑම දෙනකොට ඒගොල්ලන්ට කෑම දෙනකොට ඔය කල් තියා ගන්න පුළුවන් විදිහට පාරිප්පු ටිකක් ටෙම්පරාදු කරලා අල ටිකක් හොඳට ගැඹුරු ටෙම්පරාදු කරලා ඒ වගේ සැමන් ටිකක් තෙල් දාලා ඒ වගේ කෑම දෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට කෑම දුන්නා කියලා ඔයගොල්ලෝ කෑම හැදුවා දුන්නා එදු වැඩක් නැහැ ඒකත්. හරිද? ඒකෙදුත් හොඳට කෑම දෙනකොට හොඳට පිරිසුදුව හොඳට කෑම එක දෙනකොට දෙන්න ඒගොල්ලන්ට කන්න පුළුවන් විදිහට දැන් බත් එක දැන් කන විදිහට නෙමෙයි පොඩක් යාර පරක්කු වල හරි එහෙම කනකොට ඉතින් ඉන්න බඩගිනි මනුස්ස දැන් ඉන්න කට්ටියනේ ඉන්නේ ඒගොල්ලන්ට කෑම දෙනකොටත් හරියට ඒ කල් තියාගන්න පුළුවන් විදිහට කෑම ටික පුළුවන් නම් හදලා දෙන්න කියලාත් මම ඒලාදී ඔයගොල්ලන්ට කියනවා. මේ අපිත් පුළුවන් විදිහට කට්ටියට උදව් කරා. මේ මම නම් ඔය වීඩියෝ කරේත් නෑ සමාජ මාධ්‍ය දැම්මෙත් නෑ මොකවත් දැම්මෙත් නෑ මම පුළුවන් විදිහට මේ උදව් කරලා මේ එක කැමරා කරලා පෙන්නන්න කියන්නේ මම මේ හින්දා ඔයගොල්ලෝ පුළුවන් විදිහට මගේ රටේ මිනිස්සු ජීවිත මේ වෙලාවේදී පුළුවන් තරම් උපරිමයෙන් එකමුතු වෙන කාදයක් කියන්න ඕන අපේ පල්ලේව සප්පායමේ පණ්ඩුවයගෙන එයත් පුදුම විදිහට මේ අපේ මේ වෙලාවේදී කින්න මිනිස්සු වෙනුවෙන් පුදුම කැපවීමක් කරන්න. එයා මට මතකයි ලයිව් කරනවා රෑ කොහමද පාන්දර එකටදී ඒ වෙලාවෙත් තනේ මිනිස්සෙක් ගහගෙන යනවා. මෙයා කරන්නේ කොහොම හරි ගිහින් හිටන් එයාගේ කට්ටිය හොයාගෙන කෑ ගහගෙන කොහොම හරි මිනිස්සුව බේර ගන්නවා. ඊට පස්සේ කොහොම හරි රෑ බේරගෙන මේ මිනිස්සු හොස්පිටල් එකට තරන් ගිහිල්ලා අද වෙනතේ එයා හොඳ තත්ත්වෙන් ඉන්නවා. අපේ සප්පායමේ පණ්ඩුවේ කඩේත් වතුරට ගිහිල්ලා මේ තියෙද්දිත් එයා කරේ පුළුවන් තරම් වටේ ඉන්න සෙනග ගැන හොයලා බැලුවා කන්න ගෙදර තියෙන බඩු ටික උයලා කන්න දුන්නා. තමන්ගේ කඩේ බැලගෙන හිතුවේ නෑ. හිතේ කිසිම දෙයක් ගැන හිතුවේ නෑ එයා. සප්පායමේ පණ්ඩුවයි. ඇත්තටම එයා අපේ ලංකාවේ පොලිසිය වැඩ කරපු කෙනෙක්. එයා හරි වීර සෙබළෙක් තමයි. රට වෙනුවෙන් පුදුම කැපවීමක් කරන කොහෙද කාටද දුකක් කරදරයක් නම් එයා අනිවාර්යෙන් එතන ඉන්නවා. පුදුම හොඳ හිතක් තියෙන මිනිස්සෙක් අපේ පල්ලේල ගමින් අපිට දැන් ඇවිල්ලා ඉන්න හොඳම එක්කෙනෙක් තමයි සප්පායමේ පණ්ඩුව අයියා. ඇත්තටම ඊට පස්සේ පහුවදා කොහොම හරි ගමේ කට්ටියත් එකතු කරගෙන එයා කොහොම හරි මහා සැර වතුර පාර යනකොට එකතු වෙලා ඒ බයික් එක කරන් දවස් 2ක් 3ක්ද කිව්වා. මම හිතන්නේ අලුත් සීටි යන බයික් එකක් අනේ එයා කොහොම හරි එකතු වෙලා ඒ යාගලගේ ඒ බයික් එකත් එයා බේරලා දෙනවා. ඒ වගේ උදව් කරන පුදුම හිතක් එක්කෙනා සප්පායමේ පණ්ඩුවේට මම මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.